නත්තලුත් ළඟයිනේ ක්‍රිස්මස් මිරකල්ස් ගැන අහලා තියෙනවද? ඒවා විශ්වාස කරනවද? මම ඇත්තටම වෙච්ච ක්‍රිස්මස් මිරකල් එකක් ගැන කියන්නද? එක කම්පැනි එකක් තිබුණා. ඒකේ මිනිස්සු 500ක් විතර වැඩ කළා. ටිකක් ලොකු කම්පැනි එකක්. එයාලා හැම අවුරුද්දෙම ක්‍රිස්මස් එකට ලොකු පාටි එකක් තියෙනවා. පාටි එකක් තියලා ගේම් එකක් කරනවා. ගේම් එක තමයි පාටි එකට කලින් හැමෝගෙම ඩොලර් 100 ගන්න එයාලා එකතු කරගන්නවා. ඊට පස්සේ පාටි එක දවසට එයාලට පොඩි කොල කෑල්ලක් දෙනවා. ඒක එයාගේ නම ලියලා බොක්ස් එකකට දාන්නවා. පාටි එක අතරතුරේදී එක වෙලාවක බොස් ඇවිල්ලා අර පෙට්ටියෙන් කාඩ් එකක් අරගෙන ඒකේ තියෙන නම කියවනවා. එන්නේ නම අයිති එක්කෙනාට අර එකතු වෙච්ච සම්පූර්ණ මුදලම හම්බ වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට වාසනාව හම්බ වෙනවා ඩොලර් 100ක් දාලා ඩොලර් 50000ක් අරගෙන ගෙදර යනවා. ඉතින් ඔය කම්පැනි එකේ ඉන්නවා එක මැනේජර් කෙනෙක්. එයා තමන්ගේ නම කොලේ ලියන්නේ නැති එයාට මතක් වෙනවා එයාට තේ ගේන අහිංසක වයස්ක ගෑනු කෙනෙක් ඉන්නවා. එයාගේ පුතාටත් හાર્ට් කන්ඩිෂන් එකක් ඇවිල්ලා බයිපාස් එකක් කරන්න සල්ලි නැතුව ගොඩක් අසනලා ඉන්නවා. හැබැයි මේ ගෑනු කෙනා හරිම කරුණාවන්තයි සහ හරිම හොඳයි. ඔය මම කිව්ව මැනේජර් මිරකල්ස් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. හැබැයි එයා හිතනවා ක්‍රිස්මස් මිරකල්ස් කියලා දෙයක් තියෙනවා නම් අර අහිංසක තේ හදන ගෑනු කෙනාට මේ ප්‍රයිස් එක වින් කරන්න හම්බ වෙන්න කියලා අර එයාට හම්බ වෙච්ච කොලේ අර ගෑනු කෙනාගේ නම ලියලා ඒ මැනේජර් බොක්ස් එකට දානවා. ඔන්න දැන් පාටි එකේ හොඳම හරියට ඇවිල්ලා බොස් ඇවිල්ලා කවුද අර විනර් කියලා තෝරන වෙලාවට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හැමෝම දැන් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. මොකද ඩොලර් 100ක් දීලා ඩොලර් 50000ක් හම්බ වෙනවා කියන්නේ ලොකු ගාණක් නේ. ඔන්න අර බොස් ඇවිත් කොලයක් එළියට ගන්නවා. එළියට අරන් ඒ කොලේ තියෙන නම කියනවා. ඒ කොලේ තියෙන්නේ අර තේ හදපු ගෑනු කෙනාගේ නම. ඔය කතාවේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක ඕක නෙවෙයි. අර තේ හදපු මිනිස්සයා ඉතින් ඇස්වල කඳුළු පුරෝගෙන ස්ටේජ් එකට ඇවිල්ලා එයා දින්න ප්‍රයිස් එකට අදාළ චෙක් එක ඔන්න අරගන්නවා. ඊට පස්සේ බොස් කියනවා එයා තීරණය කළා කියලා තව ගිෆ්ට් එකක් දෙන්න ඩොලර් 5000ක එයාගේ ගානේ තව විනර් කෙනෙක්ව තෝරලා. ඉතින් ඒ බොස් අර තේ හදපු ගෑනු කෙනාටම කියනවා එයාගේ වාසනාවන්ත අත්වලින් තව කාඩ් එකක් තෝරලා දෙන්න ඊළඟට අර ඩොලර් 5000 දිනන වාසනාවන්තයාගේ නම තියෙන කියලා. පුදුමේ කියන්නේ ළමයි ඒ ගෑනු කෙනා තෝරලා දෙන කාඩ් එකේ තියෙන්නේ ආපහු ඒ ගෑනු කෙනාගේ නමමයි. දැන් මේක එන ප්‍රශ්නයක් නේ. එක්කෙනෙක්ට දාන්න පුළුවන් එක නමයි. බොස් කරන්නේ මොකද්ද? කොළ 4-5ක් අරගෙන හැම කොලේම බලනවා. බලනකොට හැම කොලයකම තියෙන්නේ අර තේ හදන ගෑනු කෙනාගේ නම. වෙලා තියෙන්නේ මොකක්ද? කම්පැනි එකේ 90%ක් විතර අය අර වයසක තේ හදන අම්මගේ නම තමන්ගේ නම වෙනුවට කාඩ් එකේ ලියලා අර පෙට්ටියට දාලා. ඒ කම්පැනි එකේ හැම සේවකයෙක්ටම වගේ එකම වෙලාවේ එකම සිතුවිල්ල ඇවිල්ලා තියෙනවා. මේ ලෝකයේ මිරකල්ස් කියන දේවල් තියෙනවා. ඒක වෙනවද නැත්ද කියලා තීරණය කරන්නේ මිනිස්සු. ඉතින් ක්‍රිස්මස් එක දවසේ අඩුම තරමේ පාරින්න බල්ලෙක්ට මාරි බිස්කට් එකක් හරි අරන් දෙන්න. ඒ බල්ලට ඒ මාරි බිස්කට් එක ලොකු මිරකල් එකක් වෙන්න පුළුවන්.